සුබ දවසක් ආදරණීය ඔයාලා හැමෝටම මගේ අද දවසේ ගෙවුණු වැඩ ටිකත් සමග වැදගත් දේවල් ටිකක් තමයි මම ඔයාලත් එක්ක අද බෙදා ගන්න ආවේ. මගේ වීඩියෝ බලන අලුත් යාළුවෙක් නම් මාව සබ්ස්ක්‍රයිබ් කරගෙනම වීඩියෝ එක බලන්න කියලා ආදරෙන් ඉල්ලනවා. ඒ ගාම්ම බෙල් අයිකන් එකත් ක්ලික් කරන්න අමතක කරන්න එපා. ඉතින් සුපුරුදු පරිදි මම උදේන්ම උයාගත්තද. ඉතින් මං අද ඉව්වේ රතුබත් හදලා පතෝල කීරට හදලා චිකන් තමයි හැදුවේ. මොකද මට මේ උදේන්ම උයාගත්තහම මනස නිදහස් කරගෙන ඉතුරු වැඩ ටික කරගන්න පුළුවන්. ඉතින් ඒ හින්දා තමයි මං අනිවාර්යෙන් උදෙන්ම දවල්ටත් එක්ක උයාගන්නේ. ඉතින් අද හොඳට අවුව පායන නිසා මම ගෙදර තිබ්බ පහේ ටික හොඳට හොදලා අවුවෙන් තිබ්බා. මොකද වැස්ස නිසා මෙච්චර දවසක් මට කඩෙන් තමයි පහේ කුඩු ಜಾති ඉතින් ගන්න ඕන උනේ. ඔයාලට මේ රැක් එක මට පෙන්වන්න හිතුණා. වැස්ස කාලෙදි මට හරිම ප්‍රයෝජනවත් වුණ දෙයක් තමයි මේක. මේක හස්බන්ඩ් තමයි හදලා දුන්නේ. ගෙදර තියෙන බඩ ටිකක් යොදාගෙන තමයි මේක හැදුවේ. ඉතින් හැංගර්ස් වල දාලා එක සැරේ රෙදි ගොඩාක් මේකේ වේල ගන්න පුළුවන්. වැස්සට එහෙම අර එහෙට මෙහෙට දුවන්න ඕන වෙන්නේ නැහැ. එක සැරේම රෙදි ටික දාලා වේල ගන්න පුළුවන්. ඉතින් මම අයිඩියා එකක් ගන්න තමයි ඔයාලට මේ රැක් එක පෙන්නුවේ. මේක බලලා ඉතින් ඔයාලට මීටත් වැඩිය ලස්සනට හදාගන්න පුළුවන්. මම මේ අද දර පෝරණු වස් කරන්න තමයි හදන්නේ. මෙතන කලින් මේ පෝරණුව තියෙන තැන දර ලිපක් බැඳලා තමයි මම තිබ්බේ. ඒක ඉතින් අයින් කරන්න ඕන වුණා. ගෑස් එක තිබ්බෙත් මේ ළඟ. ඉතින් බැරි වෙලාවක්වත් ගින්දර විසි වුණොත් ලොකු දෙයක් වෙන හින්දා ඉතින් මම මේක ලිප අයින් කරා. මෙතන මේ ඔයාලා දකින්නේ මේ එල් ඇන්ගල් කෑලි අරගෙන ගෙදර තිබ්බ ලෑලි කපලා අරන් රාක්ක දෙකක් මේ විදියට හදාගත්තා. මම කලින් නිකන් තමයි ලෑල්ල උඩින් බඩු එහෙම තියලා තිබ්බේ. ඉතින් මකුණු දැල් බැඳලා දූවිලි වැටුණත් මට ඒක පේන්නේ නැහැ. ඉතින් එළියත් අඩුයි. අඳුරු වෙනකොට හූණු බිත්තර දාන්න පටන් ගන්නවා, කැරපොත්තෝ ඉන්න ගන්නවා. ඒ නිසා පොඩි උපක්‍රම ටිකක් කරා. මම ලෑලි ටික උඩින් සුදු පත්තර දාගත්තා. එතකොට අර අඳුරු ගතිය ටිකක් අඩු වුණා. තව කපුරු බෝල අර සිලිකා ජෙල් පැකට් එහෙම යොදාගත්තා. ඒකෙන් හූණු කැරපොත්තෝ එන්නේ නැතුව ගියා. ඊට පස්සේ ඉතින් හූණු බිත්තරත් නැහැ. මේ ඔයාලා දකින්නේ හස්බන්ඩ් මට ගෑස් එක පත්තු කරන්න ගෙනත් දුන්න අයිටම් එක තමයි. හැබැයි දැන් මට ඒක ඕනේ නැහැ. මම ගිනි කූරෙන් තමයි ගෑස් ලිප පත්තු කරන්නේ. මට දැන් ගෑස් ලිප පත්තු කරන්න බය නැති වුණා. දැන් නම් ගිනි කූරෙන් ඇත්තටම ගෑස් ලිප පත්තු කරගන්නවා. ඇත්තටම මම බොරුවට තමයි බය වෙලා තියෙන්නේ. ඉතින් ඇත්තටම අත්‍යවශ්‍යතාවයක් එනකොට අපිට බය කියන දේත් නැති වෙලා යනවා. ජීවිතෙත් Tamanට දෙයක් කියලා ඒ දෙයට පුරුදු වෙන්න පටන් ගන්නකොට අපි මවාගෙන ඉන්න සමහර ගතිගුණ ඇත්තටම නැති වෙලා යනවා. ඉබේම මේ දේ වෙනවා. ඉතින් දැන් මම මේ පෝරණුව පාවිච්චි කරන්නේ මගේ අඩු මුකුඩුම ටික තියාගන්න තමයි. රාක්ක දෙක නම් පාවිච්චි කරන්නේ පරණ වැඩිපුර තියෙන බෝතල් තියාගන්නයි. මගේ ඔය එක ගෙනාම ඇස්ට්‍රා ටබ්බුයි අයිස්ක්‍රීම් ටබ් ඒවා ගෙනත් තියාගන්න. මොකද මම මාළු එහෙම ගෙනාවම පීසර් දාන්නේ මේවා දාලා තමයි. ඉතින් මේ තියෙන සිලිකා ජෙල් පැකට් තමයි. මේවා ඇත්තටම හුණු කැරපොත්තන්ට එන්නේ නැති වෙන්න හොඳ උපක්‍රමයක් තමයි. ඉතින් මම දැන් මේක මේ විදිහට ලස්සනට ඉතින් හදා ගන්නවා. ඉතින් ඔයාලට කියන්න මේ සුදු පත්තර තිබ්බට පස්සේ පෝරුණුවේ තිබ්බ අඳුරු ගතිය ගොඩාක් නැතිව ගියා. හොඳ එළියක් ආවර සුදු පාටනේ. ඒකින්ද වෙන්නේ නැති කියලා ඉතින් මට හිතුණා. ඉතින් මේකටත් මම මේ විදිහට කපුරු බෝල එහෙම දානවා. ඇත්තටම ඔයාලත් කපුරු බෝල මේ පාවිච්චි කරන්න හුණු කැරපොත්තෝ එන එක ගොඩාක් අඩු වෙනවා. ඉතින් try කරලා බලන්න. මම කිව්වටම මේ තවත් හොයලා බලලා ඉතින් කරලා බලන්න.
ලිප බැඳලා තිබ්බ පැත්තේ නෙමෙයි අනිත් පැත්තේ මං ටයිල් කැට ටිකක් අල්ලගෙන තියාගෙන ඉන්නවා. එතකොට මට ඒක මේ පිරිසුදු කරන්න හරි ලේසියි. ඉතින් මම මේ දේ නම් හැමදාම කරනවා. මකුණු දැල් එහෙම කඩලා ස්පොන්ජ් එකකින් තෙමලා පිහිදලා දානවා. ඉතින් ඊට පස්සේ මම අර හදාගත්ත ස්ප්‍රේ ටිකක් ගහ ගන්නවා. ඒකටත් කූඹි ඇත්තටම ඒකට නම් එන්නෙම නෑ මගේ. ඊට පස්සේ කපුරු බෝල දාලා තමයි මගේ තියෙන අඩුම කුඩුම ටික තියාගන්නේ. මම ඉතින් මෙතන තියාගන්නේ මගේ වලන් ටික, බ්ලෙන්ඩරේ, රයිස් කුකර් ටික. ඒ ටික තමයි මම මෙතන තියාගන්නේ. ඉතින් මම මේ පැන්ටි টොප් එක උඩ ඇත්තටම බඩු තියාගන්න පොඩ්ඩක්වත් කැමති නැහැ. මට පැන්ටි টොප් එක උඩ මේ අර බඩු ගොඩක් තිබ්බහම ඒක හරියට මානසික වදයක්. අර වැඩි හරියක් ඉන්නේ කුස්සියෙන්. ඉතින් අර උයන කටයුතු ටික මට හිතේ සතුටින් නිදහසේ ඇත්තටම කරන්න බැරි වෙනවා. ඒක හින්දා තමයි මං ඇත්තටම පැන්ටි টොප් එක උඩ බඩු තියාගන්නේ නැත්තේ. ඉතින් මේ විදිහට මම දැන් සියලුම බඩු ටික තියලා මේ පැත්ත ඔක්කොම පිරිසුදු කරගත්තා. ලුණු බාස්කට් ටිකත් මම මෙතනින්ම තමයි තියාගන්නේ. ඊට පස්සේ මේ ලිප තිබ්බ පැත්ත ටයිල් ඒවා කිසි දෙයක් අල්ලලා නැහැ. ඒක නිකන් කොන්ක්‍රීට් එක තියෙන්නේ. ඉතින් ඒකත් මකුණු දැල් එහෙම කඩලා මම පිරිසුදු කරගන්නවා මේ විදිහට. ඉතින් මෙතන නම් මන් තියලා තියෙන්නේ ඔය ගෙදරට අත්‍යවශ්‍ය වෙන ආයුධ ටික තමයි. මන්න, ගෙවත්තට අවශ්‍ය වෙන මුල්ලුව, ඒ ටික තමයි මම මෙතන තියන් ඉන්නේ. ඉතින් දැන් මේ ටික ඔක්කොම මම මේ විදිහට අස් කරගත්තා. ඉතින් ඔයාලා බලන්නකෝ මං අස් කරගත්තට පස්සේ ලස්සනද කියලා. ඉතින් ලස්සන නම් මට පහලින් කමෙන්ට්ස් එකක් දාන්න. අඩුපාඩුත් තියෙනවා නම් මට ඒවත් කියන්න. ඉතින් මට ඊට පස්සේ මේක මට පුළුවන් විදිහට ලස්සනට හදාගන්න පුළුවන්නේ. ඔයාලගේ අදහසුත් අරගෙන ඔන්න ඉතින් අස් කරගත්තට පස්සේ මේ විදිහට තමයි ඉතින් තියෙන්නේ. ඉතින් ඇත්තටම හොඳ එළියක් ආවම සුදු පත්තර දාලා කරාට පස්සේ ඉතින් බලන්නකෝ ඔයාලත්. ඉතින් මම ඔයාලට මේක පෙන්වන්නම තමයි හිටියේ. ඔයාලට පේනවා ඇති මේ බෝතලේ රතු පාට මේ ගිහිල්ලා තියෙනවා. මේක ඇත්තටම රතු පාටට තිබ්බ බෝතලයක්. ඉතින් මේකේ දැන් බලන්නකෝ පාට ගිහිල්ලා තියෙනවා. මම මේ බෝතලේ අරගත්තේ පොල් තෙල් දාන්න. ඉතින් පොල් තෙල් ඉවර වුණාම මම මේක හොදලා අයින් කරනවා. මට තව බෝතලයක් තියෙනවා විනිවිද පේන බෝතලයක්. ඒකට තමයි මම ඊට පස්සේ තෙල් දාලා පාවිච්චි කරන්නේ. ඉතින් මේ බෝතල් දෙක තමයි මම මාරුවෙන් මාරුවට පාවිච්චි කරන්නේ. ඉතින් මේ බෝතලේ හොදනවනේ. මේක ඉවර වුණාම හොදනකොට හොද තමයි පාවිච්චි කරන්නේ. එතකොට මේකේ මේ පාට යන්න පටන් ගත්තා. ඉතින් දැන් නම් පාට ගොඩක් ගිහිල්ලා තියෙනවා. ඉතින් මට හිතුණා මේක ඔයාලට පෙන්වන්න ඕනේ කියලා. මේක පාට ගාලා තියෙන්නේ. ඉතින් හැබැයි ශරීරයට අහිත කියලා නම් මං හිතන්නේ. මොකද මේ බෝතලේ තීන්ත එක ගාලා තියෙන්නේ පිටින්. ඇතුලෙන් නෙමෙයි. ඉතින් මට හිතුණා ඔයාලත් මේ වගේ අයිටම් එකක් ගන්න ඉන්නවනම් මේ දේ කිව්වොත් ඔයාලට චූටි හරි වැදගත්කමක් වෙයි කියලා හිතලා තමයි ඉතින් මට මේ බෝතලේ පෙන්නලා ඔයාලට මේ දේ කියන්න හිතුනේ. මේ ඉතින් මම සීනි ටිකක් දාලා කූඹි ගෙන්න ගත්තා. මේ වීඩියෝ එක ඔයාලට පෙන්වන්න ඕනේ හින්දා. ඉතින් මම දැන් මේ කූඹි ඉන්න තැනට කුඩු වගේක් දැම්මා. මේ දාපු කුඩු ශරීරයට පොඩ්ඩක්වත් අහිත කර දෙයක් නෙමෙයි. මේ කුඩු වලට කියන්නේ පෙරුම්කායම් කුඩු කියලා. මේ කෑලි චූටි දරුවන්ගේ ඉස්සර අතේ ගැට ගහනවා. මට මතක අපේ අම්මා හිම ගැට ගැහුවා. කෑලි ගැට ගහනවා එයාලට බෝ වෙන ලෙඩ රෝග වලින් ආරක්ෂා වෙන්න ඕනේ කියලා. ඉතින් කොරෝනා කාලේ මේ පෙරුම්කායම් කුඩු වල මිල ගොඩාක් ඉහළ ගියා. හොයාගන්න බැරි වුණා.
ඉතින් ඔයාලට කියන්න මගේ ගෙදර නම් ඇත්තටම කූඹි හරිම අඩුයි. ඒකට හේතුවක් තමයි මං අර මොකක් හරි දෙයක් කරාම ඒක එවලෙම පිරිසුදු කරනවා. අර මම ස්ප්‍රේ කරන දියරේ හින්දා ඇත්තටම කූඹි එන්නෙත් නෑ. ඉතින් මම නම් මේ පෙරුම්කායන් කුඩු තියාගෙන ඉන්නේ පොඩි භාජනයකට දාලා තමයි. ඉතින් ගොඩාක් කූඹි ගෙවසෙන තැනක් තියෙනවා නම් පෙරුම්කායන් කුඩු වලට පවුඩර් ටිකක් කවලම් කරලා ඉන්න පුළුවන්. ඒකෙනුත් අපිට මේ කූඹි ඇත්තටම නැති වෙනවා. ඉතින් අපිට මේ පෙරුම්කායන් කුඩු පාවිච්චි කරන එකෙන් ලෙඩ රෝග වලින් ආරක්ෂා වෙන්නත් පුළුවන්. කූඹි නැති කරගන්නත් පුළුවන්. ඉතින් ඔයාලා try කරලා බලන්න ඇත්තටම මේක හොඳද නරකද කියලා. ඉතින් මගේ වීඩියෝ එක බලලා අදහසකුත් තියන්න අමතක කරන්න එපා. ඉතින් අනිවාර්යයෙන්ම එහෙනම් මං අදට ගිහින් එන්න. මගේ වීඩියෝ බලන ඔයාලට ගොඩාක් ස්තුතියි. බුදු සරණයි එහෙනම්. මම මේ වගේ වැදගත් වීඩියෝ එකක් අරන් ඉක්මනින්ම එන්නම්.